මහා ජනපද වලින් අංගමංගද කාසිකෝසල වජ්ජිමල්ල චේතිවස්ස කුරු පංචාල කියන මේ 12 මහා ජනපද අතරින් මගධ දේශයේ තමයි මේ අපි ඉන්නේ. රජගහ නුවර මගධ දේශයේ. එතකොට මේ සුවිශේෂී සිදුවීමක් සිද්ධ වුණා. මේ ප්‍රදේශය පාලනය කරේ බිම්බිසාර මහා රජතුමා. බිම්බිසාර මහ රජතුමාට තමන්ගේ ජීවිතේ අවසාන කාලයේදී විඳින්න සිදුවුණු මහා වාසනාවන්ත සිදුවීමක්. ඒක මේ ලෝකේ කාටවත් අත් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. බිම්බිසාර මහ රජතුමා තමන්ගේ දරුවා අජාසත් වැරදි අජාසත් රජතුමා පසු රජතුමා වුණා. අජාසත් වැරදි ගුරුවරයෙක්ගේ වැරදි මාර්ගෝපදේශනය මත වෙනස් වුණා. තමන්ගේ පියා මරා රජකම ලබා ගැනීමට කටයුතු කළා. දෙව්දත් තෙරගේ බස් අසා තමයි එසේ කළේ. දෙව්දත් තෙරුන් එහෙන් උත්සාහ කරන බුදුරජාන් වහන්සේ අපවත් කරලා නේද? බුද්ධත්වයට ලබා ගන්න. ඉතින් මේ රජතුමා මරා නේද? රජකම ලබා ගන්න. ඒ විදිහේ වැරදි මිත්‍ර ආශ්‍රය. ඒකත් ලෝකයේ තියෙන භයානකම දෙයක්. මේ වෙලාවේ සිහිපත් කළ යුතු දෙයක්. වැරදි මිත්‍ර ඇසුර. පාප මිත්‍ර සේවනයේ. ඉතින් මහරජතුමා හිර කරන අන්තිම කාලේ. අන්නේ හිර කුටිය තමයි මේ ස්ථානේ. මේ ඔබ ඉන්නේ. අපේ හාමුදුරන් වහන්සේ ඉන්නේ මේ හිර කුටිය ඇතුළත වේ. මේ තාත්තොයි මේ හරියට තමයි හරිත බොහොම පුංචි කාමරයක්. මහ විශාල ප්‍රදේශයක් තියෙන හිරගයක් තුල මේ හිරගේ වටේ තිබුණ තාප්පේ විදියට මේක වට කරලා තිබිලා තියෙනවා. ඉතින් මේ හිර කුටියෙන් තමයි රජතුමා ඉඳලා තියෙන්නේ. ඉතින් රජතුමාගේ අවසාන වෙනකොට යටිපතුල් පළලා ලුණු දාලා එතුමන් අඟුරු මත ඇවිද්දෙව්වා කියලා සඳහන් වෙනවා. ඉතින් මහරජතුමාට තිබුණු එකම සැනසීම තමයි බුදුරජාණන් වහන්සේ අනර ගිජ්ජකූට පර්වතේ මෙන්න මේ ගස් වල දැන් වැහිලා තියෙන්නේ. අපිට බලන්න පුළුවන් අර බැම්ම උඩට තියෙන නැංගනම් පේනවා. මේ ගස් නිසා පේන්නේ නැහැ. ගිජ්ජකූට පර්වතේට අපි ගියා. ගිජ්ජකූට පර්වතේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. මේ කහසිවුර දැකීම තමයි මහරජතුමාට තිබුණු එකම සැනසීම. ඒක දැකලා සතුටු වෙනවා මහරජතුමා. ඉතින් ගොඩාක් දුක් විඳා. අන්තිමේදී අජාසත් මහරජතුමාගේ බිසවට දරුවෙක් හම්බෙනවා. දරුවෙක් හම්බෙලා මතක් වෙනවා අන්න දරු දුක දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට දුවගෙන එනවා. තමන්ගේ දරුවා හම්බුණා කියලා දරුවා බලපුවම තමන් තාත්තා කොච්චර තමන්ට ආදරේ කරන්නේ නැතිද කියලා හිතනවා. වේදනාව තමන්ට දැනෙනවා. පිය සෙනෙහස දැනෙන්න පටන් ගන්නවා. දුවගෙන එනවා හිරගෙදර නිදහස් කරන්න මගේ තාත්තා කියලා පිස්සු හැදිලා වගේ. එනකොට මහරජතුමා මේ පම්බල ආනන්තරී මහා පාප කර්මය සිද්ධ කරගන්නවා. ඉතින් මේ ස්ථානයේදී අපි අපේ ආදරණීය දෙමව්පියන් සිහිපත් කරලා අම්මටයි තාත්තටයි වඳින ගාථාව කියලා අපි ප්‍රාර්ථනා කරමු සංසාරේ කවදා හෝ ආනන්තරී පාප කර්මයකට අපි හසු නොවි ඉදිරි සසර ගමන අපිට ගත කරන්න ලැබේවා කියලා අපි සිහිපත් කරමින් දැඩි අදිස්ථාන සීලීව අපි අම්මට තාත්තට වඳින ගාථාව කියලා වන්දනා. දස මාසේ කුරේ ගත්වා ඕසේ නාරණං ආයුනීයං වස්ස සසං මාතු පාදං නමමං